හායි යාළුවනේ කොහොමද ඔයාලට මම ඉතින් ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අපි සෙනසුරාදා දවසක නුවර ගියා. පොඩි වීඩියෝ ටිකක් ඔයාලට අරන් එන්න හිතුණා. ඉතින් බලන්නකෝ අපි නුවර වෙවරාම යනකොටම අපිට හම්බුණ යාළුවා කොච්චර ලස්සනද කියලා. එයා දාන වැඩ ටිකත් අපි බලාගෙන චුටක් ඇවිදලා කරලා ආවා. අපි මෙතන විනාඩි 10ක් විතර ඉඳලා මෙයා කරන කෝලනුත් බලලා තමයි ගියේ. පව් ඉතින් හරි අහිංසක සත්තු. ඒ වගේම මෙයා විතරක් නෙවෙයි තව දෙන්නෙක්ම ඉන්නවා එතන. නයිකුයි පිඹුරෙකුයි ඒ දෙන්නත් ඉන්නවා. චූටි බබත් ආස නිසා අපි බලලා ගියා. මේ සෙනසුරාදා දවසක මේ වගේ වෙලාවට පැවරවුම්ේ ගොඩක් සෙනග. නමුත් එදා හිටියේ නෑ. හිටියේ නැති නිසා අපි ඉතින් පොඩ්ඩක් මෙතන වෙලා හිටියා. වෙනදට නම් සෙනසුරාදාට මේ පැවරවුම්ේ ගොඩක්ම සෙනග ඉන්නවා. එදා හිටියේ නෑ. අපි චුට්ටක් මෙයා කරන කෝලනුත් බලලා තමයි එතනින් ගියේ. යන්න හිතෙන්නේ නෑ. බලාගෙනම ඉන්න හිතුණා. අර දැක්කද ඔයාලා යා කරන දේවල් කරලා ඉවරලා සල්ලි ගිහිල්ලා දෙන විදිහ. මේ දුක ගොඩක්ම දුක හිතෙනවා බලාගෙන ඉදිද්දි. ඇත්තම කියනවා නම් ඉතින් අහිංසක සත්තු පව් මේ වගේ හිර කරගෙන ඉන්න එක. නමුත් ඉතින් ජීවත් වෙන්න ඕන නිසා වෙන්න tie මාමත් ඒ දේවල් කරන්නේ. කොහොම නමුත් ඉතින් අපිත් එයාට සල්ලි දුන්නා. පව්නේ ඉතින් බලන්නකෝ එයා කරන දේවල්. කට්ටිය ළඟින් යනකොටත් බල යනවා එයා කරන කෝලම්. ඉතින් අපි චුට්ටක් මාලිගාව පැත්තේ ඇවිදින්න ඕනි කියලා හිතුවා. නමුත් අපි මාලිගාව ගියේ නෑ එදා. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා පැවරම් පොඩක් ඇවිදලා කරලා ආවා. ඉස්සරහට යනකොට ඔයාලා දැකලත් ඇති. මෙතන ඉන්න මාළු සෑහෙන ගොඩක් ඉන්නවා මෙතන මාළු. ඉතින් මෙතෙන් එන කට්ටිය ගොඩක්ම මේ පුරුදු වෙලා ඉන්නවා මේ මාළුන්ට කෑම දෙන්න. මෙතනින් කෑම අරගෙන කෑම දුන්නට කමක් නෑ යාළුවනේ. ඒවා කෑම shopping bag පිටින් දාන්න එපා. මොකද ඒක මෙයාලා ඒව කෑවොත් මෙයාලත් මැරෙනවනේ. ඒක නිසා දෙන්න එපා ඒ විදිහට. එයාලත් පුරුදු වෙලා ඉන්නේ මේ එතෙන් ඇවිල්ලා කෑම කන්න ඔය පොරි වගේ දේවල් එහෙම. එතන කට්ටිය විකුණනවා. තියාගෙන ඒව අරගෙන තමයි ඉතින් එතෙන් එන එයාලට දෙන්නේ ඒවා. මේ අපිට දුන්නේ නෑ. අපි චුට්ටක් ඉතින් මාලිගාව පැත්තට ගියා. ශාලු බබත් එක්ක. මාළු ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ යාලා කෑම ගන්න. අපි හිතාගෙන ගියේ සෙනසුරාදා මාලිගාවට යනවා කියලා. නමුත් එදා වහින්න වගේ අඳුරක් තිබුණ නිසා අපි ගියේ නෑ. අපි චුට්ටක් ඉඳලා ආවා. ඒ වගේම මෙයාට මෙතෙන්ට එන්න ඕනි කිව්ව පරවියෝ බලන්න. අපි නිතරම වගේ මාලිගාව නුවර අනිවාර්ය දවසට ඇවිදින්න යනවා හස්බන්ඩ් ආවහම. ඉතින් එදත් ගියා. තවත් මෙතනත් පරවියෝ ගොඩාක් ඉන්නවා. එයාලත් කෑම වලට පුරුදු වෙලා ඉන්නේ. සමහර අය හාල් පරිප්පු වගේ දේවල් ගෙනල්ලා මෙයාලට දානවා. එතකොට එයාලා ඉතින් ඇවිල්ලා කනවා ඒවා. එයාලත් හොඳටම පුරුදු වෙලා ඉන්නේ. ඔය බලන්න අරන් එන්න ඔයාලා දකින්න ඇති පරවියෝ ගොඩක්. වෙනදට මීට වඩා වැඩියෙන් ඉන්නවා. එදා නම් චුට්ටයි හිටියේ.
අපි චුට්ටක් එතනත් ඉඳලා තමයි ආවේ. එතනත් ඉඳලා ආවා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අදට මං ගිහින් එන්නම්.